බලන්න මා දිහා බලන්න ආදරෙන් ආදරෙන් පාවිල සඳ කිරණේ පාවිල මල් සෙවනේ එනුමන කුමරියනේ තනි වී සුයාමේ එනුමන කුමරියනේ තනි වී සොයාමේ බන නලසේ තිබෙනා තරු මනසේ නුඹ මා සිත් සයනේ හමුවෙමු සොයාමේ නුඹ මා සිත් සයනේ හමුවෙමු සොයාමේ බලන්න බලන්න මා දිහා බලන්න මා දිහා බලන්න ආදරෙන් ආදරෙන් කුමුදුගේ හඬේ පහළ පරාසය ඊටම විවෘත වුණු බරැති දීප්තිමත් තානයක් සහිත හඬක්. ඒ පහළ පරාසය. හැබැයි මේ පහළ පරාසයේ යම් ආකාරයක ස්ථාවර මදියාවක් තියෙනවා. හැබැයි මේ පරාසය ඉතා හොඳට ඔබ මේ අල්ලගෙන තියෙන මේ හඬ පරාසය ඉතාම හොඳයි. ඒක බොහොම කලාතුරකින් හම්බෙන જાතිය පරාසයක්. සීමායනවල වුණත් ඉහළ ගායනාවල විශේෂයෙන්ම අර බලන්න කියලා ආරෝහණයේ තියෙන ස්වර ටික හරියට ස්ථාවර නැතිවක් තිබුණා. හැබැයි සමස්ත ගීතය ගත්තොත් එහෙම මේ ගීතයේ හැඟීම් පරවශ භාවය සහ ස්ථාවර භාවය විශේෂයෙන්ම හැඟීම් පරවශ භාවය කියන එක ඔබ කලින් ගීතවල නොතිබූ තරමේ ඊට වඩා ඉතා හොඳින් ඒක හැඟීම් පරවශව ඔබ ගායනා කළා. ඒක ඉතා වැදගත් මේ ගායනාවේ ඔබේ. ඒක මම ඇත්තටම කැමති වෙච්ච ගුණයක් ඔබේ ගායනාවේ. මේක හැඟීම් පරවශව ගායනා කිරීම. ඇත්තටම කලින් වට දෙක තුල වගේ ඔබ ගායනා කළ ගීතත් එක්ක සංසන්දනය කරාම ඔබත් නැවතත් තරඟයට අවතීර්ණ වෙන්න පුළුවන් මට්ටමේ ගායනාවක් කළා කියන එකයි මගේ අදහස. ඉතින් ඔබට සුබ පැතුම් කුමුදු. ඔබේ ගායනාවේ තියෙන හොඳ ගුණාංගයන් වැඩි මේ ගීතය තුල. ඒක නිසා මම ඔබට සුබ පතනවා. මට මේ කුමුදු අද තෝරාගත්ත ගීතය අපේ උදේශ් මනෝජ් ගායනා කළ ගීතයක්. මට පෙනෙනවා උදේශ් මනෝජ්ගේ කුමුදුගේ පොඩි සමානත්වයක්. මොකද ඔබ දෙදෙනාම එකම ආරේ ගීත තෝරාගන්නේ. එකම හඬ පරාසයක ඔබ දෙදෙනාගෙම තියෙන්නේ. ඉතින් පොඩි ඒක ඔහුගේ ආරයම කියලාත් මට හිතෙනවා. ඉතින් ඒක නිසාමද දන්නේ ඔබ මේ ගීතය තෝරාගත්තේ. ඊටමත් මියුරු ලෙස ඔබ ගායනා කරා.
මට මේ අවස්ථාවේ මතක් වෙනවා උදේශ් මනෝජ් එක දවසක් මේ වේදිකාව තුලදී ගායනා කළ ගීතයක් වේර්ලියද් මහත්මයා ගායනා කළ රාජිනී කියන ගීතය. නලල වියලවානේ. ඔව්. මේ ගීතය ගායනා කරපු දවසේ තමයි මට උදේශ් මනෝජ් ගැන පුදුම ආදරයක් ඇති වුණා. මොකද ඒ තරම් හදවතට දැනෙන ලෙස ඌ එදා ඒ ගීතේ ගායනා කළා. ඉතින් අද මේ අවස්ථාවේදී අපි ඉස්සරහට ඇවිල්ලා තිනවා මයික්‍රොෆෝනයක් අතේ තියෙනවා. මේ පැත්තෙන් සංගීතයේ දෙනවා. මම ඉතාමත් ආසයි උදේෂ්ට කියලා පුංචි කොටසක් ඒ ගීතේ ගායනා කරන්න. මම හිතන්නේ පිච් එක D නේ D නේ? ඔව් D. නලල විරලවා විගසින් තිලකයක් තියා අලුතින් දොරකඩට ඇවිත් නිටගෙන hina වෙන නමුත් තවම කෙහෙරැලින් දිජවෑ හෙනවා රාජිනී ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී දිලිහෙනවා රාජිනී දිලිහෙනවා රාජිනී. ස්තුතියි උදේශ්. හොඳයි කුමුදු ඔබ ඊටමත් හැඟීම්බරව ඒ ගීතේ ගායනා කළා. ඒ වගේම ඔබගේ හඬට ගැලපෙන ගීතයක් මම අර මුලින් කිව්වා වගේම ඉතින් මම හිතනවා අද මේ වැඩසටහන නරඹන අපේ ප්‍රේක්ෂකයන් ඔබට හෙට දවසේදී ඊටමත් සතුටින් SMS එවාවි මේ තරගෙන් 12 දෙනා අතරට යන්නට. හොඳයි මම ජය ප්‍රාර්ථනා කරන ඔබට සුබ පතමි. ඇත්තටම කුමුදු ඔබේ හඬට සරිලන ගීතයක් ඔබ තෝරාගෙන ගායනා කළේ මින් වතාවල් දෙකකට පමණ ඉහත ඉඳන් ඔබ ගායනා කළ ගීතත් එක්ක සංසන්දනාත්මකව බලනකොට අද ගීතය කිසියම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මේ තරඟයේ ඉදිරියට ඔබ යයි කියලා. ඉතින් මම කුමුදුට කියන්නේ ඒ தત્ත්වය පවත්වා ගන්න. ඒ ගැළපීම ගැන හිතන්න. ඒ මෙතුමා කියපු ඒ තාක්ෂණික දෝෂයන් ගැන මනාව අවබෝධ කරගෙන හරියට පවත්වාගෙන යන්න මේ ක්‍රමය ඔබට ගොඩාක් සරිලනවා. ඉතින් බොහෝ දේ කියුණා සුබපතනවා හෙට දවස ජය වෙන්න කියලා. කුමුදු ප්‍රදර්ශන අර කිව්වත් වගේ ඔබේ හඬත් අපේ උදේශ් මනෝජ්ගේ හඬට සමානයි. ඒ වගේම උදේශ් වගේම අද ටෂ්නී කසුන් මදුශංක විශාල පිරිසක් ඉන්නවා නම් වශයෙන් කියන්නේ කිව්වොත් එහෙම ගොඩක් වෙලා යනවා. ඉතින් නවුන් අද ඇවිල්ලා ඉන්නේ ඔවුන්ගේ ගීත ඔයගොල්ලෝ ගායනා කරනවා බලන්න ආසාවෙන්. ඉතින් දැන් ඔබට හැකියාව තිබෙනවා ප්‍රේක්ෂකින් අද දවසේදී අනිවාර්යෙන් SMS ලබා දෙයි ඔබ වෙනුවෙන්. ඊට හේතුව ඔවුන් අහලා තියෙන ගීත දැන් මේ තරංකරුවන් කලින් තරංකරුවන් වෙලා හිටපු දැන් සිළු දෙනා දැන් ඔවුන් තරු බවට පත් වෙලා තිබෙනවා ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ. ඉතින් ප්‍රේක්ෂකයන් බලගෙන ඔබ වෙනුවෙන් SMS කරන්න දැන් ඔබට පුළුවන් ඔබේ SMS සංඛ්‍යාව මතක් කරලා කියන්න. ඔය මුලින්ම ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට හිස නම ආචාර්ය කරනවා. අතුලය ප්‍රමුඛ වාදක මණ්ඩලයටත් ගොඩක් ස්තුතියි මේ වෙනකන් අපිට සංගීතය සැපුවාට. ඉතින් අවසන් තරංකරුවන් 13 දෙනා දක්වා රැගෙන ආපු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාව විශේෂයෙන්ම හංගම ප්‍රදේශයේ ජනතාව මගේ ගමේ ප්‍රදේශයේ ජනතාවටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මෙවර මගේ අංක 9 DDS ස්ථානක් අංක 9 සඳහන් කරලා 99.2ට හැකිතාක් SMS එවලා හෙට දවසේදී මාව අවසන් 12 දෙනා අතරට ගෙනියන්න කියලා ගෞරවනීය ප්‍රේක්ෂක ජනතාවගෙන් බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. DDS ස්ථානක් අංක 9 යොදා 99.2 SMS ලබා දුන්නොත් ඔබට පුළුවන් අවසන් සුපිරි තරංකරුවන් 12 දෙනා අතරට කුමුදු රැගෙන යන්නට. බලමු රාත්‍රියේදී ඔබ ලබා දෙන තීරණات එක්ක කුමුදු සිටින්නේ කුමන ස්ථානයේද කියලා. කුමුදු එසේනම් සුපතන ඔබට.